අපි දන්නවා අපේ රටේ ප්‍රධාන අපනයනය භෝගය වෙන්නේ අපනයන ආදායමක් ලබා දෙන භෝගය වෙන්නේ තේ. එතකොට මේ වෙද්දී අපිට මේ තියෙන මැද පෙරදිග ගෝලීය අර්බුදය නිසා මැද පෙරදිග යුද්ධමය වාතාවරණය එක්ක යම්කිසි ප්‍රමාණයකින් තේ සඳහා තියෙන ඉල්ලුමේ අඩුවක් තියෙනවා කියලා අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් අපේ රටේ පෞද්ගලිය කාලය ඇතුළත තේ නිෂ්පාදනයේ විශාල විදිහට අඩුවක් නිරීක්ෂණය වෙමින් තියෙනවා. අපි තවමත් සාමාන්‍යයෙන් අපේ කරයකින් මාසෙකට ගන්නේ දළු කිලෝ 200-250ක් වගේ ප්‍රමාණයක්. තාම සාමාන්‍යයක්. මේක ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව ඉතාම අඩුයි. අපේ නමුත් ඒ දළු වල අනිත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ ගුණාත්මයක් තියෙනවා කියලා හැමෝම දන්නවා. කියන්නේ world finest tea කියලා. අපේ මේ නිෂ්පාදනය අපි බ්‍රෑන්ඩ් කරලා අපි පොසිෂන් කරලා තියෙන්නේ අපේ ලෝකයේ තේ සිලෝන් ටී කියන සන්නාමය ඉතාම බරපතල විදිහට තාම හොඳින් ස්ථානගත වෙච්ච සන්නාමයක් සිලෝන් ටී කියන්නේ. එතකොට මේ ශේස්ත්‍රයේ ඉදිරි පිම්මක් ගන්න නම් අපි අනිවාර්යයෙන්ම මේකේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒ සඳහා ඕන කරන තාක්ෂණික ප්‍රවේශන ඕන තරම් අපේ රටේ තියෙනවා. අපි විශේෂයෙන් ගත්තොත් බිඳු ජල සම්පාදන පද්ධති හරහා ජල ද්‍රව්‍ය පෝර කාර්යක්ෂමව භාවිතා කරලා අපිට පුළුවන් තේ නිෂ්පාදනයේ මේ දළු කිලෝ 250 කඩන තැන 1500 2000 දක්වා කරකින් ගෙනියන මාසික නිෂ්පාදනය. ඉතින් එහෙම කරන ස්ථාන ඕන තරම් තියෙනවා. ඊට අමතරව අගය එකතු කිරීම නිෂ්පාදනයේ විවිධාංගීකරණය කිරීම සහ අගය එකතු කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම විකල්ප වෙළඳ පොළවල් හොයාගන්න. එතකොට තේ විදිහටම අපි බොන සාමාන්‍යයෙන් වත් කරපු වතුර ටිකට මේ බොනවට වැඩිය තේ ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන විවිධ නිෂ්පාදන සඳහා අපි යොමු වෙන්න ඕනි සහ ඒ සඳහා ලෝකයේ තියෙන වෙනත් වෙළඳ පොළවල් සොයා ගැනීමේ බරපතල අවශ්‍යතාවය තියෙනවා. ඉතින් තේ කියන ඊළඟට අපි අපනයනය ඉන්න තැනක් තමයි පොල්. පොල් වලටත් නියෝජනය කරනවා අපි ලෝකයේ හැර ඉල්ලුමක් තියාන ආශ්‍රිත නිෂ්පාදනයට. ඒනුත් ශ්‍රී ලංකාවේ අපේ රටේ වැවෙන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ පොල් වල ගුණාත්මක ඉතාලිය. නමුත් ප්‍රමාණවත් තරම් තවමත් අපි පොල් නිෂ්පාදනය සිදු කරන්නේ නැහැ. තාමත් අපි එක ගහකින් අපේ රටේ ගෙඩි 50-60 අතර ප්‍රමාණයක් තමයි අවුරුද්දකට අස්වැන්න විදිහට අපි අරගන්නේ. නමුත් මේකේ විභවය තියෙනවා ගෙඩි 150ක් දක්වා. 120ක් 150ක් දක්වා නැත්නම් මිට 200 පන්නපු ඉලක්කමකට යන්න පුළුවන් හැකියාව තියෙන තැන අපි දැක්කා. අපි උත්සාහ ගන්න ඕනේ මේ සම්බන්ධයෙන් ඇයි එහෙම අපිට බැරි වෙලා තියෙන්නේ 150ක් ගන්න පුළුවන් තැන ඇයි අපි 100ක් මඩු කරගෙන 50ක් ගන්න. එතකොට ඒ සඳහාත් අපිට ශස්‍ය විද්‍යාත්මක ක්‍රම කියන්නේ අපේ තියෙන ජල කළමනාකරණය, ඒ වගේම පොහොර යෙදීම, වසුන් යෙදීම, වගාවේ සනීප ආරක්ෂාව, පලිබෝධ හානි වලින් අවම කරගෙන අපි කොහොමද වගාව පවත්වාගෙන යන්නේ? නිෂ්පාදනයේ අඩු ගස් කොහොමද වගාවෙන් ඉවත් කළා අපි ඇටිරෝපණය අපි නැවත කොහොමද වැඩි කරගන්නේ? ඇටි වගාව කොහොමද තියුණු කරගන්නේ? ඒ වගේම අලුත් පොල් ප්‍රභේද කොහොමද ශේෂ්ත්‍රයට අඳුන්වලා දෙන්නේ? ඒවල කාර්යක්ෂමතාවය වැඩි කරන්නේ කොහොමද? ඊටත් අමතරව අපි කොහොමද ජල සම්පාදනය වැඩි දියුණු කළා බිඳු ජල සම්පාදනය කියන්නේ උපපෘෂ්ඨීය ජල සම්පාදනය වෙන්න පුළුවන්. මේ වගේ තාක්ෂණික ප්‍රවේශයන් ඔස්සේ තහමුලටම කොහොමද පෝෂණය සපයන්නේ? මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් නිශ්චිතව ගෙඩි 120ක් 150ක් අතර ප්‍රමාණයක් වසරකදී ලබා ගන්න පුළුවන් ආකාරයට අපේ පොල් වගාව සංවර්ධනය කරගන්න. ඒ තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා දැන් ඩොලර් බිලියන් එකක් මට මගේ මතකයෙන් ඉවරයි නම් ගිය අවුරුද්දේ අපි පොල් ආදායම හෙව්වා. නමුත් මේක තව දුරටත් වැඩි කරගන්න. තවත් වැඩි කරගන්න තාම ඉහළ විභවයක් අපේ රටේ තියෙනවා. ඒ නිෂ්පාදනයේ ගුණාත්මක පිළිබඳ ප්‍රශ්නයක් පොල් වගාව ආශ්‍රිතව කොටින් නැහැ. තියෙන්නේ ප්‍රමාණාත්මක ගැටලුවක් තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණයක් දැනටත් අපේ රටේ තියෙන නිසා දැනුවත්භාවය තුළින් සහ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ අපිට මේ ඉලක්ක සපුරා ගන්න පුළුවන්. රබර් වගාව වුණත් මේ වෙනකොට සින්තටික් රබර් කෘත්‍රිම රබර් වලට ලොකු තැනක් තියෙන නිසා මේ වෙනද පොළේ අපේ ස්වභාවික රබර් වලට තරං කරගැනීමේ තරං කිරීමේ හැකියාව යම්කිසි අඩුවක් තියෙන උනත් අපේ ක්‍රේප් රබර් වලට තියෙන ඉල්ලුම තවමත් අඩු වෙලා නැහැ. අපි තාමත් ගුණාත්මක රබර් කර්මාන්තයක් රබර් අපනයනයක් සිදු කරනවා. ඒකත් අඩුවෙන් තාම අවධානය යොමු වෙච්ච තියෙන්නේ.
තව ගත්තොත් අපේ වැවිලි ශේෂත්‍රය ගත්තොත් කුරුඳු ගම්මිරිස් කියන එක. ඒ වගේ වැවිලි බෝගත් අපේ කියනවා අපි අපනයන කෘෂි බෝග සඳහා අපි මීට වඩා අවධානයක් යොමු කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඉහළ ආදායම ලබා ගන්න පුළුවන් ශේෂ්ත්‍රයක් තමයි ගම්මිරිස් වගාව කියන්නේ. කුරුඳු කියන්නේ ලෝකේ පුරාම මේ වෙනකොට ඒ දෙක සඳහා සහ අනිකුත් තම ස්පයිසස් කුළු බඩු ආශ්‍රිත ලොකු ඉල්ලුමක් තියෙනවා. අපිට පහසුවෙන් දියුණු කරන්න පුළුවන් ශේෂ්ත්‍ර. මේ පිළිබඳව දැනුවත් භාවයක් ඇති කරගන්න අලුත් ප්‍රභේද අඳුන්වලා දීලා තියෙනවා. ඒ ප්‍රභේද ජනගත කරන්න, ඒ ප්‍රභේදවල බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලභ කරන්න, ඒ වගේම තාක්ෂණික වගා පැකේජ් ගොවියාට අඳුන්වලා දීලා තියෙනවා. මේවා ප්‍රචලිත කිරීම තුලින් විශේෂයෙන්ම මේ කෘෂි sannivedana තුලින් මිනිස්සු දැනුවත් කිරීම තුලින් අපිට පුළුවන් මේ නිෂ්පාදනවල ඵලදායීතාවය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ දැන්වා ගැනීම තුලින් ඒ ගොවියන්ට ඒ වගාකරුවන්ට ආදායම තමන්ගේ වැඩි කරගන්න ගමන් පාරිභෝගිකයටත් සාධාරණ මුදලකට මේ නිෂ්පාදනය මිලදී ගන්නවා වගේම අතිරික්ත අපනයනය තුලින් දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් මේ අපනයනය තුලින් ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා මේ වෙලාවේ අපිට කවදත් ගෙවුවිශේෂ අර්බුදයක කියන අවදානම ගැන හැමදාම කතා කරනවා. වෙන දෙයක් තියෙනවා සහ ඉදිරියටත් මේ ප්‍රශ්නේ තියෙනවා. අපි ලෝකයේ සෑහෙන ප්‍රමාණයක් ණය අරගෙන තියෙනවා. අපි ණය ගෙවන්න ඕනේ. අපේ රටේ ආර්ථිකය දුවන්නේ. ඒ ණය ගෙවන්න නම් අපි භාණ්ඩ හා සේවා පුළුල් විදිහට නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නිෂ්පාදනය අපනයනය කරන්න ඕනේ. අපනයනයෙන් අපේ විදේශ විනිමය එකතු කර ගන්න ඕනේ. මේ ක්‍රියාවලිය සඳහා පහසුම ප්‍රවේශයක් ගන්න පුළුවන් තැනක් තමයි කෘෂිකර්මාන්තය කියන්නේ. අපි වී වගා වෙන්න පුළුවන්, වැවිලි වගාවෙන් වෙන්න පුළුවන්, එළවලු, මේ පළතුරු මේ හැමදේම එකතු කරලා අපේ කෘෂිකර්මාන්තයට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන්, පහසුවෙන් වෙන්න පුළුවන්. මොකද අපිට අවශ්‍ය කරන පස්ස ඉඩම් ප්‍රමාණය අපිට ඒක තව වැඩි දියුණු කරගන්න ඕනේ නීතිමය පසුබිම. ඒ කෙසේ වෙතත් ඕන කරන දේශගුණය, ඒ පිහිටීම ගොඩක් දේවල් හිතකර විදියට අපේ රටේ තියෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයට හිත ඇති මේ ගැන උනන්දුවක් දක්වන මානව සම්පතක් අපේ රටේ තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ තාක්ෂණික ක්‍රමවේදයන් තරුණ පරම්පරාවට ලබා දීලා සංනිවේදනය කළා ඒගොල්ලන්ව මේකට ප්‍රවේශ කරගන්න, ආකර්ෂණය කරගන්න. ඒ තුලින් අපිට පුළුවන් ඉදිරිපීමක් කෘෂිකර්මාන්තයේ පහසුවෙන්ම පනින්න. මම හිතන්නේ අපේ රටේ ආර්ථිකයේ ඉදිරිපීමක් පනින්න පුළුවන්, පහසුවෙන්ම පනින්න පුළුවන් ශේෂ්ත්‍රය තමයි කෘෂිකර්මාන්තය.